අපි එදිනෙදා ඉංග්‍රීසි කතා කරද්දී ගොඩක් දෙනෙක් කන්ෆියුස් වෙනවා මේ made of, made from, made with කියන තුනත් එක්ක. ඉතින් මේවා කොහොමද හරියට use කරන්නේ? made of කියලා කියන්නේ අපි යම් ingredient එකක් use කරලා තමයි දෙයක් හදන්නේ. හැබැයි අපි ඒක කිසිම වෙනසක් කරන්නේ නැහැ. අපිට අන්තිම වෙනකනුත් ඒ ingredient එක ඒ විදිහටම දකින්න තියෙනවා. For example, the chair is made of wood. පුටුව හදලා තියෙන්නේ ලී වලින්. made from කියලා කියන්නේ අපි යම් ingredient එකක් වෙනස් කරලා තමයි දෙයක් හදලා තියෙන්නේ. For example, paper is made from wood. කොළය හදලා තියෙන්නේ ලී පාවිච්චි කරලා. හැබැයි අපි ඒක වෙනස් කරලා තමයි කොළය හදලා තියෙන්නේ. අන්තිමේදීත් අපිට ලී දකින්න නැහැ. made with කියලා අපි use කරන්නේ යම් විශේෂ ingredient එකක් පාවිච්චි කරලා දෙයක් හදලා තියෙනවා. For example, the soup is made with vegetables. ඒ කියන්නේ සුප් එක හදලා තියෙන එළවලු පාවිච්චි කරලා. හැබැයි එළවලු විතරක්ම නෙමෙයි තියෙන්නේ, එළවලු කියන එක විශේෂ කරලා අපි කියන්න තමයි made with කියලා use කරන්නේ.